අද අපි අද හදන්නේ පැස්ටා එක සොසේජ් ටේබල් එකක් තමයි කන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට අපි පැස්ටා ටික එකතු කරගන්න ඕනේ මුලින්ම රස්නෙට තියා ගන්න ඕනේ. ඉතින් අපි විදිහට තමයි මේ විදිහට පැස්ටා එක පොඩ්ඩක් මද රස්නේ. ඉතින් දැන් මේ තියෙන්නේ සොසේජ් පේනවනේ සොසේජ් ටේබල් එකක් අද අපි හදනවා. මේ විදිහේ රහමරහ සොසේජ් ටේබල් එක. සොසේජ් ටේබල් එකට ඕනේ කරන දේවල් ටික යාම හැදෙනවා. අපි මේකේ මද රස්නේ තියාගන්න ඕනේ. බලමු. අපි වැඩි පටන් ගත්තා විතරයි. වැඩි පටන් ගත්තා විතරයි. මේ ටික මෙන්න මේ විදිහට හොඳට පොඩ්ඩක් තැම්බෙන්න ඕනේ. තැම්බුණාට පස්සේ තමයි රසට එන්නේ. ඉතින් අපි හදපු දේවල් බලන්න පුළුවන් අපේ රස් YouTube channel එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කලින් වීඩියෝස් බලන්න. වගේම මේ අලුත්ම අපි හදන රෙසිපි එක තමයි මේ අපේ Pasta ටෙවල් එක සම්පස්කා අපි දැන් සොසේජ් ඩෙවල් එකට ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ ඕන කරන දේවල්. හීනියට කැරට් ටික, එතකොට ලූණු, ඊළඟට ලීක්ස් තියෙනවා, ඊළඟට සුදු ලූණු, අමු මිරිස්, මේ පැත්තේ තක්කාලි, මේ පැත්තේ සොසේජ් ටික හීනියට කපාගෙන අපි දැන් හදන්නේ සොසේජ් ඩෙවල් එක මේ විදිහේ ලස්සනට හදාගන්න. සොසේජ් ඩෙවල් එකත් එක්ක පැස්ටා ඉතාලියන් ක්‍රමයට තමයි අපි අද දවසේ හදන්න බලාපොරොත්තු වෙන්නේ. මේක ඔයාලට පුළුවන් try කරලා බලන්න. තෙල් ටික දාලා අපි රත් වෙනකන් ඉන්නේ. මෙන්න මේ දේවල් ටික මුලින්ම අපි සොසේජ් ටික බැද ගන්න බලාපොරොත්තු වෙනවා. බලමු මුලින්ම එකතු කරන දේවල් ටික සහ අපි සොසේජ් ඩෙවල් එක හදන්න බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට. සොසේජ් ටික මේ විදිහට බැදගෙන අපි ඒකට එකතු කරන්න යන දේවල් අපි බලමු. අපේ චෙෆ් ඉන්නවා. මොනවද අපි ඊළඟට එකතු කරන්න කියලා බලමු. රන්සර අපේ චෙෆ් බලමු මොනවද එකතු කරන්න කියලා. දැන් නම් සුවඳක් එනවා සොසේජ් වල. අපි බලමු ඊළඟට මොනවද මේ අතරින් එකතු කරන්න කියලා. ඊළඟට අපි තෙල් ටික ආයි පාරක් මේ විදිහට සොසේජ් ටික බැදලා අයින් කරාට පස්සේ අපි ඊළඟට මෙන්න මේ අඩුම කුණු ටික තමයි එකතු කරගන්න යන්නේ. right අපි වෙනස්ම විදිහකට සොසේජ් ටේබල් එකක් හදන්නේ. ඒ නිසා ඔයාලට පේන්නේ සාමාන්‍යයෙන් සොසේජ් ටේබල් එකකට මේ විදිහේ දේවල් එකතු කරන්නේ නැහැ. නමුත් අපි වෙනස් විදිහකට කෑම හදන නිසා අපි මේ දේවල් ටික මේ විදිහට තමයි එකතු කරගන්නේ. நீங்கள் இந்த ப்ராஜெக்டில் ரகுவரனுக்கு அசிஸ்டண்ட்டாக இருங்க. වටේන අපේ සොසේජ් ටෙවල් එක නිකන් දැක්කහම කටට කෙල උනන ටෙවල් එකක් විදිහට අපි දැන් හදලා තියෙන්නේ. ඉතින් මේක බයිට් එකට නම් ආයි කියන්න දෙයක් නැහැ. ආයි සුපරිම සුපරි බයිට් එකක් වාර
ලොකු ගාණක් යන්න තු හදා ගන්න පුළුවන්. දැන් අපි ෆිනිෂ් කරලා තියෙන අපේ සොසේජ් ටෙවල් එක මේ විදිහට අන්න ආසයි දෙන පේනවනේ රස පාට වගේම තමයි රහත්. ඉතින් අපි කනකොට වාට රහ කියන්නම් කොහොමද රස කියලා. මෙන්න අපේ සොසේජ් ටෙවල් එකේ අන්තිම ප්‍රොඩක්ෂන් එක. රයිට් අපි දැන් ලෑස්ති වෙන්නේ ඉතාලියන් ක්‍රමයට පැස්ටා එකක් හදන්න. පැස්ටා එක හදන දේවල් ටික තමයි මේ තියෙන්නේ. අපි තෙල් ටිකක් දාගෙන මේ ඉතාලියන් ක්‍රමයට හදන පැස්ටා එකට ඕන කරන දේවල් ටික මේ පැත්තෙන් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔරිජිනල් සුදු ලුණු අමුමිරිස් ටික අපි එකතු කරගන්න. මේ විදිහට තෙලේ වැඩ ගන්න ඕනේ. අපි නිකන් පහසුකම් අඩුවෙන් වැඩේ කරගෙන යන්න. ඉතින් ඔයාලා පුළුවන් අපේ YouTube channel එකට like එකක් comment එකක් දාන්න. ඒ වගේම subscribe කරන්න. ඔයාලට chance එක තියෙනවා. ඉතින් මේ විදිහට ලුණු ටික එකතු කරගන්නවා අපි දැන්. හරි මේ දේවල් ටික මේ පැත්තෙන් එකතු කරගන්න අතරේ මම පෙන්නන්නම් අපේ මේ තියෙන්නේ අපේ තඹගත් පැස්ටා ටික මේ විදිහට. ඉතින් පැස්ටා ටික මේ විදිහට තියෙනවා. අපි රස ඉතාලියන් ක්‍රමයට හදන්නේ අද මේ පැස්ටා එක. රයිට් අපි මේක වෙනස් විදිහටම හදන පැස්ටා එකක් හින්දා මේක ඉතාලියන් ක්‍රමයකට හදන්නේ. සමහරට ඉතාලි ගියපු කට්ටිය විතරයි මේක දැකලා තියෙන්නේ. ඒ නිසා අපි මුලින්ම මේක කර කරලා තමයි බදින්නේ. ඒක තමයි අපේ සිස්ටම් එක සහ අපේ ක්‍රමේ. මේක වෙනස් විදිහටම හදන පැස්ටා එකක් නිසා කර කරලා ගන්න ඕනේ. ඒකට තමයි ඒ රහ ඉන්නේ වාට. නිසා ඔයත් මේක කර වෙන්න දෙන්න. ඊට පස්සේ බලන්න වෙන විදිහට වැඩි ලෑස්ති කරලා කරගන්න. අපිට නම් අවුලක් නැහැ. අපි බිත්තර ටික එකතු කරගන්න යන්නේ. එකතු කරගන්න යන්නේ අපේ පැස්ටා එකට. අපි බලමු. நீங்க இந்த ப்ராஜெக்ட்ல ரகுவரனுக்கு அசிஸ்டண்டா இருங்க. රයිට් අපේ ටෙබල් එකත් එක්ක අපි කන්න හදන්නේ මේ විදිහට. මේ තමයි අපි බෙදා ගන්න හදන්නේ අපේ මැකරෝනි එක. මේක ඉතාලියන් ස්ටයිල් එකක්. පේනවනේ වාට රහ. මේ තමයි අපේ ටෙබල් එක. මේ තමයි අපේ පැස්ටා. කන්න යන්නේ බඩ හදන්න. පේනවනේ රහ. ඒ වගේම ටෙබල් එක. ටෙබල් එක දැක්කාම ඉතින් කන්නම තමයි අපිට දෙන්නේ. රහට සුපිරි විදිහට තමයි අපි ලෑස්ති වෙන්නේ. දෙපාරකට විතර. එහෙනම් කමු කාලා බලලා රහ කියන්නම් අපි මේ විදිහට.